හැමදාම උදේට යා කවුරු හරි එනකන් වගේ මේ විදිහට පාර දිහා බලාගෙන ඉන්නවා. ඒ චූටි අහිංසකයා හොඳටම ලෙඩ වෙලා. මං එයාට උදේ වැඩට යනකොට කෑම ටිකක් දීලා ගියා. මම වැඩ ඇරිලා එද්දිත් එයා ඒ විදිහටම පාර දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ මං එයාගෙන් ඇහුවේ පාර හිටිය ඇති නේද ගෙදර යමුද කියලා. ඉතින් එයා උත්තර දුන්නේ මෙන්න මේ විදිහට. මං එයාව බයික් එකේ තියාගත්තා. වැඩේ හිතර තරම් ලේසි වුණේ නැහැ. සමහර වෙලාවට එයා එළියට පනින්න හදනවා. කොහොම හරි විනාඩි 20ක විතර ගමනකින් පස්සේ අපි ගෙදරට ආවා. එයාගේ හැම රෝස පාටට තියෙන හින්දා අපි එයාට පින්කි කියලා නම දැම්මා. අපි එයාව නාවලා බෙහෙත් කළා. දෙන්නේ දඟලවුවොත් අනේ ඉතින් අවාසනාවකට වගේ ටික දවසක් යනකොට එයාගේ මූණ සතෙක් කාලා. එයා ගොඩාක් බය වෙලා. මේ ඉන්නේ එයා බෙහෙත් ගන්න යන්න ලෑස්ති වෙලා. ඒ මාරකයෙන් බේරිලා පින්කි දැන් ලස්සනට ඉන්නවා. මේ අතරදී එයාට පාවොත් හැදුනා. ඉතින් කොහොම හරි එයා හොඳ වෙලා ඉද්දි එයාගේ වීඩියෝස් දැකලා එයාව ගන්න කෙනෙක් අපිට කතා කරා. ඉතින් මේ යන්නේ පින්කිව එයාට බාර දෙන්න. යන් ඈ යන් අපි මාතලේ ඉඳලා කඩුවෙලට යන්න පිටත් වුණා. අපි දැන් ගෙදර ඉඳලා ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ කිලෝමීටර් 60ක් විතර වගේ ඇවිල්ලා ඉන්නේ. පින්කිව ගන්නවා කියපු කෙනා කෝල් කරාට ආන්සර් කරන්නේ නැහැ. අපි දැන් මෙතෙන්දලා ඉන්නවා. දැන් එයා කන්ටැක්ට් කරගන්න බැරි වුණොත් අපි යන ගමනේ තේරුම් නැති වෙන ඉඳලා. බලමු චුට්ටක් වෙලා මෙතන ඉඳලා යාට මොකක්ද ප්‍රශ්නයක් දන්නේ නැහැ. දැන් පැය භාගයක් විතර වගේ අපි මෙතන හිටියා. ඒ වුණාට මෙයාව ගන්නවා කියපු කෙනා කෝල් එකක්වත් ගත්තේ නැහැ අපිට. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට ගෙදර යන්න සිද්ධ වෙනවා ආපහු. අපි පැය දෙකක් වගේ කාලයක් මෙතෙන් ආවා. කරන්න දෙයක් නැහැ. එයාව ගන්න කැමති නැතුවදී ගොඩක් කට්ටිය කෝල් කරනවා. කෝල් කරාට ටික දවසක් ගියපුවම කට්ටියට ගන්න එක එපා වෙනවා. කමන්නේ අපි අද මෙතනින් මේ ගමන ඉවර කරලා ගෙදර යන්නේ. මේ සතාටත් මහන්සි. මෙයාව ගෙදර තියාගන්න එක වැඩියක් නෙවෙයි. අපි මෙයාව දෙන්න යන්නේ. මෙයාව දුන්නොත් අපිට තව කෙනෙක්ට උදව් කරන්න පුළුවන් වෙන හින්දා දැන් අලව් ඉන්නේ. අලව් ඉඳලා ආපහු ආයේ මාතලේ පැත්තට යන්න කියලා යන්නේ. ඉතින් ඔය විදිහට එදා අපි පින්කි වරගෙන ආපහු ආවා. තව ටික දවසක් ගිහින් පින්කිට තව කෙනෙක් කතා කරා. ඉතින් මේ යන්නේ මාතලේ ඉඳලා වෙන්නප්පුවට. ඉතින් ඔය වගේ මගට ගිහින් අපි එයාටත් කෝල් එකක් ගත්තා. ඔක්කොම කතා කරගෙන අන්තිමට එයා කිව්වා පින්කිව ගේන්න කිව්වේ එයාගේ මිනිබිරියගේ උපන්දින තෑග්ගකට දෙන්න කියලා. හැබැයි මිනිබිරියගේ තාත්තා සත්තුන්ට ඒ තරම් කැමති නෑ කියලා එයා අතින් කියවුණා. ඉතින් අපි කොහොමද එහෙම තැනකට පින්කිව දෙන්නේ? ඉතින් එදත් අපි ආපහු හැරිලා ආවා. ඉතින් අපි තීරණය කළා පින්කිව අයිති අපිට විතරයි කියලා. අදට එයා ඇවිත් අවුරුදු 3ක් විතර වෙන්න එනවා. ඉතින් එයා දැන් අපේ පවුලෙම කෙනෙක්. එයා හරිම ආදරණීයයි. කීකරු පැටියෙක්. ඉතින් ඔන්න ඔහොමයි පින්කි අපි ළඟට ආවේ. ඉතින් එයා ඔන්න ඔය විදිහට නිදහසේ සතුටින් එයාගේ ජීවිතේ ගත කරනවා. පින්කි පින්කි එකම එක හොඳ සිතුවිල්ලකින් අපිට පුළුවන් කෙනෙක්ගේ ජීවිතේ උඩු යටිකුරු කරන්න. ඉතින් ඔයාලත් එහෙම උඩු යටිකුරු කරපු ජීවිතයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපිටත් බලන්න එයාගේ ෆොටෝ එකක් පහලින් කමෙන්ට් කරන්න.